අද මට ටිකක් විශේෂ දවසක්. මොකද අද තමයි මගේ බර්ත්ඩේ එක. ඉතින් මං අද හිතුවා වෙනදාට වඩා ටිකක් වෙනස් විදිහකට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. එහෙනම් මං අද මොකද කරන්න කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මම ටිකක් කලින් උදෙන්ම නැගිට්ටා. මොකද මට උදේම හැරෙනවා කියන්නේ ඇත්තටම ගොඩාක් අමාරු දෙයක්. හැබැයි මං කොහොම හරි අලාර්ම් එක තියලා මේ 7ට වගේ ඇති උදේ 7ට වගේ නැගිටලා මුලින්ම ඇඳ හදලා දවස පටන් ගත්තා. ඔයාලටත් තියනවද දන්නේ මේ පුරුද්ද? මට ඇඳ හදලා ඉවර වෙනකන් දැනෙන්නේ නැහැ මං දවස පටන් ගත්තා කියලා. ඉතින් මං ගොඩාක් වෙලාවට මුලින්ම කරන්නේ නැගිටපු ගමන්ම ඇඳ හදලා ඉවර කරන එක. පොඩ්ඩක් විතර එළිය වහිනවා. හැබැයි මං හිතනවා හවස් වෙද්දී අඩු වෙයි කියලා. මොකද මං අද හිතාගෙන ඉන්නවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න. මං දැන් හදන්නේ මූණ ටිකක් හොදගෙන එහෙම ගිහිල්ලා උදෙන්ම කිරිබත් එකක් හදන්න. යන වෙලාවට වොෂ් දාලා ලෑස්ති වෙනවා කියලා හිතාගෙන මං පොඩක් මූණ හොදගෙන කිරිබත් එක හදන වැඩේ පටන් ගන්න ඕනි. මොකක්ම හරි විශේෂ දවසකට බර්ත්ඩේ එකක් හෝ වෙන මොනවා හරි විශේෂ දවසකට කිරිබත් එක හදන එක මගේ පුරුද්දක්. ඇත්තටම මම මේක පුරුදුනේ අපේ අම්මිගෙන්. එයාට ඉස්සර ඉඳන්ම අපි පොඩි කාලේ ඉඳන්ම පුරුද්දක් තිබුණා. අපි කාගේ හරි බර්ත්ඩේ එකක් තියනවා නම් උදේට කිරිබත් හදන්න. ඉතින් මාත් මැරි කරාට පස්සේ ඒක පුරුදු වුණා. අපි දෙන්නගේ මොකක්ම හරි විශේෂ දවසක් එහෙම නැත්නම් දෙන්නගෙන් කාගේ හරි බර්ත්ඩේ එකක් තියනවා නම් මමත් දැන් පුරුදු වෙලා ඉන්නවා උදේට කිරිබත් එකක් හදන්න. ඔක්කොටම කලින් උදේ වතුර එක බීලා ඉන්න ඕනි. මොකද මම වතුර බොනවා හරිම අඩුයි. මට ඉස්සර ඉඳන් මේක තියෙනවා. ඉතින් මං දැන් හිතලම මම වතුර බොන එක වැඩි කරන්න try කරනවා. ඉතින් ඉස්සර මං උදේට මෙහෙම හැරුණ ගමන් වතුර බිව්වේ නැහැ. හැබැයි දැන් මං කොහොම හරි හැරුණ ගමන්ම උදේට වතුර එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. හාලෙක ලිපේ තියලා එක හැදෙනකන් මම දැන් පහන තියන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මං අද අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා මගේ නේල්ස් හදන්න යන්න. ඉතින් මං ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා කිරිබත් එකත් හදලා තියලා ඉක්මනට ඒ වැඩේට යන්න ලෑස්ති වෙන්න ඕන. පොඩ්ඩක් එළියේ වැස්සත් වගේ තියෙනවා. මං හිතනවා අඩු වෙයි කියලා. බලමු මොකද වෙන්නේ කියලා.
කිරිබත් එක හැදෙන අතරේ මං කොෆි එකක් හදාගන්න හදන්නේ. මට මොන දේ තිබුණත් මට මේ උදේ කොෆි එක නම් නොබී ඉන්නම බැහැ. මන් දන්නේ ඇයි කියලා මං ඒක අඩු කරගන්න පුළුවන් තරම් try කරනවා. මොකද ඒක හොඳ දෙයක් නෙමෙයිනේ අපේ ඇඟට ඒක නිසා. හැබැයි ඉතින් මට කොච්චර කන්න නැතුව හරි ඉන්න පුළුවන් උදේ කොෆි එක මිස් වුණොත් නම් දවසම අවුල් යනවා. දැන් නම් වැස්ස ටිකක් අඩු වෙලා තියෙන්නේ පොඩි පින්නක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම මේ මල් ටිකක් කඩා ගන්න බැලුවේ පූජා කරන්න. මෙහි ඉතින් ලංකාවේ වගේ හැම කාලෙකම මල් නෑ අපිට හොයාගන්න. එක එක කාලවලට ගොඩක්ම වින්ටර් එකට හැම මල් පිපෙන්නෙම නැති තරම්. ඉතින් ගෙදර හැදෙන දෙයක් තමයි පූජා කරන්න වෙන්නේ. ඔන්න ඉතින් කිරිබත් එක නම් දැන් හදලා ඉවරයි. ලුණු මිරිසුකුත් හදලා චිකන් වගේකුත් තිබුණා. ඒකත් හීට් කරලා තියලා මම දැන් ඉක්මනට ලෑස්ති වෙන්න ඕන ටවුන් එකට යන්න. මොකද මට අපොයින්ට්මන්ට් එකට දැන්ටමත් පොඩ්ඩක් පරක්කු වෙලා තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕනි. හස්බන්ඩ් එනවා තව ටිකකින් කෑමට ගෙදර. ඉතින් එයාට මේ ටික ලෑස්ති කරලා තියලා මට නම් කන්න වෙලාවක් නැහැ. දැන් දුවගෙන ටවුන් එකට යන්න තමයි තියෙන්නේ. දුවගෙන කිව්වට ඉතින් දුවගෙන යන්න බෑ. විනාඩි 15ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා අපේ ටවුන් එකට. ඔන්න ඉතින් මං නේල්ස් ටික දාගෙන ආවා. මේ අතරම හිතුවේ නෑ මෙච්චර ලස්සන දායි කියලා මේ
මාරම නීට් එකට කියපු විදිහටම දැම්මා. මං යාට නිකන් එක ෆොටෝ එකක් පෙන්නුවේ මේ nail art එකට. එකපාරයි බැලුවෙත් ඒ තිබ්බ විදිහටම දැම්ම. මම යද්දි ටිකක් පරක් වුණා. මං හිතුවේ කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඒගොල්ලන් ඉතින් මේ හරිම ලස්සනට ඉක්මනට කරලා දුන්නා. දැන් මං ඉන්නේ මගේ අයිබ්‍රෝස් දෙක හදාගන්න. මේ එතන ක්ලයන්ට්ස්ලා වැඩිම එකට කලින් අපොයින්ට්මන්ට් එකක් දැම්මේ නෑනේ. ඉතින් මට තව පැය භාගයකින් එන්න කියලා කිව්වා. මං දැන් 10:45යි වෙලාව. 11 වෙද්දි එතනට යනවා. ගිහිල්ලා ඉවර වෙලා අයිබ්‍රෝස් ටිකත් හදාගෙන මම බැලුවේ මොන හරි කාලා ඉන්න. කාලා ඉවර වෙලා බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන දෙවියන් හැම වෙලෙම මේක පෙන් තමයි ඉන්නේ. ඒ ටිකත් අරගෙන මෙතන පොලක් තියෙනවා කියලා කිව්වා. තන්ටත් පොඩ්ඩක් ගිහිල්ලාම ගෙදර යනවා. හරි එහෙනම් ඔයගොල්ලන්ව කන්න යනකොට මම එකතු කරගන්න. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම එහෙම nails දාන කෙනෙක් නෙවෙයි. මං ඇත්තටම මේ පළවෙනි වතාවටම nails දැම්ම මගේ wedding එකට. ඒකටත් මේ වගේ pink එකක් එක්ක French nail set එකක් දැම්මේ. gel nail set එකක්. මේ කලර් එකටම සමානයි ටිකක්. හැබැයි මේ වගේ nail art එකක් නම් මම දැම්මේ first time. හැමදාම දාන කෙනෙක් නෙවෙයි. ඉතින් මට ආසම හිතුණා. මම හිතුවා මේ පාර මගේ බර්ත්ඩේ එකට මටම දෙන gift එකක් විදියට මේක දාගන්නවා කියලා. මිනිස්සු කනන් තන්නේ මට පිස්සු කියලා මම තනින් කැමරාවට කතා කරන්නේ. හරි එහෙනම් පස්සේ හම්බ වෙමු. නේල්ස් ටිකක් දාලා ඉවර වෙලා මං ඉතින් ආව මොන හරි දවල්ට කන්න. උදෙත් කන්න බැරි වුණ නිසා ටිකක් බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් මං හස්බන්ඩ්ටත් ගත්තා මෙන්න මේ බර්ගර් එක ගෙදර අරගෙන යන්න. මට මෙතන තනියම කෑම කකා ඉන ගමන් මතක් වුණ දෙයක් තමයි ඇත්තටම අපේ ජීවිතේ කොච්චරනම් ඉක්මනට ගෙවිලා යනවද කියන එක. අපි හිතන්නේ නැති තරම් වේගයෙන් අපේ ජීවිතයේ දේවල් වෙනස් වෙනවා. අපි ආශ්‍රය කරන මිනිස්සු අපි ජීවත් වෙන තැන් මේ විදියට අපි හිතන්නේවත් නැති තරම් වේගයෙන් අපේ ජීවිතේ ගෙවිලා යනවා. ඇත්තටම අපි බර්ත්ඩේ කීයක් නම් මේ විදියට එක එක මිනිස්සුත් එක්ක මේ වෙනකන් සමරන්න නැතිද? පොඩි කාලේ ගෙදර අයත් එක්ක අම්මා තාත්තා අක්කලා නංගිලා මේ කට්ටියත් එක්ක ඊට පස්සේ ඉස්කෝලේ යාළුවොත් එක්ක යුනිවර්සිටි යනවා නම් යුනිවර්සිටි එකේ යාළුවොත් එක්ක ඊට පස්සේ අපි වර්ක් කරන තැන්වල කට්ටිය ඊට පස්සේ අපි ආදරය කරන කට්ටිය ඊට පස්සේ හස්බන්ඩ් හෝ වයිෆ් මේ විදිහට ජීවිතේ කාලෙන් කාලෙට අපේ ජීවිතේට එන මිනිස්සු කොච්චරනම් වෙනස් වෙනවද? අපි කොච්චර ආසාවෙන් ගෙදර පොඩි කාලේ හිටියත් අපිට ගෙදර දාලා යන්න වෙන දවසක් එනවා. ඒ වගේම ඒගොල්ලන් එක්ක එකට එකතු වෙලා අපේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න බැරි දවසක් එනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. ඒ හැමෝගෙන්ම ඈත් වෙලා ගොඩාක් ඈත රටක ඉඳන් මේ විදිහට බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරනකොට මට හැම දෙයක්ම මතක් වෙනවා. හිතේ පොඩි දුකකුත් තියෙනවා. මොකද ඉස්සර අපේ ගෙදර අනිවාර්යයෙන්ම කාගේ හරි බර්ත්ඩේ එකක් තියෙද්දි අම්මි උදේට හදන කිරිබත් එකයි රෑට කපන කේක් එකයි බර්ත්ඩේ
කෙනා වෙනුවෙන් රැට කපන කේක් එකයි කවදාවත් වැරදුනේ නැහැ. ලොකු බර්ත්ඩේ පාටිස් ලොකු සෙලිබ්‍රේෂන්ස් තිබුණේ නැති වුණාට ඒ වගේ පොඩි දෙයකින් කවදාවත් අපි කිසිම කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් අපේ ගෙදර අය අම්මි අප්පච්චි අමතක කරලා නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම දාලා කාලෙන් කාලෙට විවිධ මිනිස්සුත් එක්ක අපිට ජීවිතේ ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අස්සේ මට හිතුණු දෙයක් තමයි මේ අවුරුදු ගානටම අපි අපේ බර්ත්ඩේ එක වෙනුවෙන් කියලා විශේෂයෙන් මොනවද කරේ කියන එක. මොකද අපි වෙන අයගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. වෙන අය අපි වෙනුවෙන් ලොකු දේවල් කරනවා. හැබැයි අපි වෙනුවෙන් දෙයක් මේ දවසට කරගන්නවද කියන එක. මම සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නකොට මගේ බර්ත්ඩේ එකට පුළුවන් නම් මම පන්සලට යන්න අනිවාර්යයෙන්ම try කරනවා. ඒ වගේම මගේ ළඟ සල්ලි තියෙනවා නම් හැමදාම කරන්න බෑ. හැබැයි මට පුළුවන් බර්ත්ඩේස් වල මම අසරණ කාට හරි පුළුවන් විදියකට උදව් කරනවා. ඉතින් හැබැයි මෙහෙ ඉඳගෙන මට පන්සල් යන්න විදියක් නෑ. මොකද පන්සල තියෙන්නේ ගොඩාක් ඈත. ඒක නිසා තමයි මං හිතුවේ මට පුළුවන් විදිහට එළියට ගිහිල්ලා මම ආස දෙයක් කාලා බීලා මං ආස දෙයක් කරගෙන පුළුවන් විදිහට ගෙදර එනවා කියලා. මොකද ලොකු දේවල් නෙමෙයි අපිට වටින්නේ. ඒ දවස මතක හිටින්න තමන් වෙනුවෙන් මොනවා හරි පුංචිම දෙයක් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් මේ තියෙන අපේ ටවුන් එකේ තියෙන පොඩි ලයිබ්‍රරි එක. ඉතින් මං කාලා එන ගමන් පොඩ්ඩක් ලයිබ්‍රරියටත් ගිහිල්ලා තමයි ගෙදර යන්න හදන්නේ. ඉතින් මං ගෙදර ඇවිල්ලා දැන් ගොඩාක් ආසාවෙන් කරන්න බලන් හිටපු දෙයක් තමයි කරන්න හදන්නේ. මට හස්බන්ඩ්ගෙන් ලොකු ගිෆ්ට් එකක් හම්බ වුණා මේ පාර බර්ත්ඩේ එකට. ඉතින් මං ඒක ඔයගලන් එක්කම අන්බොක්ස් කරන්න හදන්නේ දැන්. ඉතින් මෙතන මේක තමයි මට හම්බ වුණ ගිෆ්ට් එක. ඇත්තරම මේක හස්බන්ඩ් මට දීලා දැන් දවස් 2-3ක් විතර වෙනවා. ඉතින් මං හරිම අමාරුවෙන් මේක තියාගෙන හිටියේ. කොහොම හරි බර්ත්ඩේ එක දවස වෙනකන්ම තියන් ඉන්නවා කියලා බර්ත්ඩේ එක දවසටම අන්බොක්ස් කරන්න. නැත්තම් මට මේක කලින් මේක ගොඩක් පාරක් ගලවලා බලන්න හිතුණා. ඉතින් මං කොහොම හරි අමාරුවෙන් ඉවසගෙන හිටියා. නෑ කොහොම හරි බර්ත්ඩේ එක දවස වෙනකන් තියාගන්නවා කියලා. මට ඇත්තටම ෆෝන් එකක් ඕනේ නැහැ මේ වෙලාවේ. මොකද මගේ මේ දැන් පාවිච්චි කරන ෆෝන් එක තාම හොඳට වැඩ කරනවා. ඒක දැන් අවුරුදු 3ක් වගේ වෙනවා මම පාවිච්චි කරන්න අරගෙන. හැබැයි තාම හොඳට තියෙනවා. ලොකුම හේතුව තමයි ෆෝන් එකක් ගන්න. මට ස්ටෝරේජ් මදි දැන් තියෙන ෆෝන් එකේ. ඒක නිසා ගොඩක් ෆෝන් එක ස්ටක් වෙනවා, හීට් වෙන්න බලනවා. ඉතින් වීඩියෝ එකක්වත් එඩිට් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා තමයි යා මට මේ ෆෝන් එක අරන් දුන්නේ. ඉතින් ඔයා දැන් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා මේ බලන මේ වීඩියෝ එකත් එඩිට් කරලා තියෙන්නේ මෙන්න මේ අලුත් ෆෝන් එකේ.
ඉතින් මම වොෂ් එකක් එහෙම දාගෙන ආවා. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. මම දැන් හදන්නේ ෆිල්ම් එකක් බලන්න. හැබැයි මම ඇත්තටම හිතාගෙන හිටියේ අද බඩු ගෙනල්ලා කේක් එකක් බේක් කරනවා කියලා මගේ බර්ත්ඩේ එකට. හැබැයි මට පොඩ්ඩක් වෙලාව මදි වුණා. එතන වැඩ ටික ඉවර කරගෙන එනකොට ගොඩක් හවස් වුණා. ඊට පස්සේ මට හිතුණා මම දැන් කේක් එක බේක් කරන්න ගත්තොත් එහෙම මට වෙලාව මදි වෙනවා. නිකන් දවසත් ඉවර වෙනවා. ඊට වඩා තියෙන වෙලාව කියලා රිලැක්ස් එකේ ඉන්න එක හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම දැන් හදන්නේ මොකක් හරි ෆිල්ම් එකක් බලන්න. ඔන්න ඉතින් හස්බන්ඩ්ත් වැඩ ඉවර වෙලා ගෙදර ආවා. දැන් ඉතින් එයා පොඩි කේක් එකක් ගෙනල්ලා ඒක කපලා අපි දෙන්න පොඩ්ඩක් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට දවස් 2-3කට කලින්. ඉතින් ඇත්තටම මං හිතුවා මේ පාර මගේ බර්ත්ඩේ එකට පොඩ්ඩක් මතක හිටින දෙයක් ගන්නවා කියලා. හැබැයි මට ලොකු සල්ලි ප්‍රමාණයකුත් අතේ නැති නිසා මේ වෙලාවේ මට අවශ්‍යම කරන දෙයක් ගන්න ඕනි කියලා මං හිතුවා. මම ඇත්තටම මෙහෙ ඇවිල්ලා ජොබ් එකක් කරලා මේ මගේ ෆස්ට් සැලරි එක. ඉතින් ඒක දවස් ගොඩක් වැඩ කළා නෙමෙයි දවස් කීපයක් වැඩ කළා තමයි මට මේ සැලරි එක හම්බ වුණේ. ඉතින් මං හිතුවා එකෙන් බර්ත්ඩේ එකටත් එක්කම ෆස්ට් සැලරි එකත් මතක් වෙන්න එක්කම මට මේ වෙලාවේ ඕනම කරන දෙයක් මම අරගන්නවා කියලා. ඉතින් ඇත්තටම මං මෙච්චර දවස් මගේ පොත් ටික එහෙම තියාගෙන හිටියේ අපේ ස්ටඩි රූම් එකේ බිම. මොකද මට බුක් ෂෙල්ෆ් එකක් තිබුණේ නැහැ. ඉතින් මං බලන් හිටියා chance එකක් එනකන් මට ගන්න. ඉතින් මම හිතුවා මේක තමයි මේ වෙලාවේ මට ගන්න පුළුවන් මගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණයත් එක්ක ගන්න පුළුවන් හොඳම දේ කියලා. ඉතින් ඒක නිසා මගේ බර්ත්ඩේ එක මතක් වෙන්නයි මගේ ෆස්ට් සැලරි එක මතක් වෙන්නයි මම බුක් ෂෙල්ෆ් එකක් අරගෙන තියාගත්තා මේ වෙලාවේ මට ඕනිම වෙන දෙයක් නිසා. ඇත්තටම මට ලොකු සැලරි එකක් හම්බුන්නේ නැහැ. මොකද මගේ සැලරි එක හම්බ වෙන්න ඒ තියෙන ඩේට් එක වෙද්දී දවස් කීපයක් තමයි වැඩ කරලා තිබුණේ. ඉතින් කොහොම හරි මට සතුටුයි පොඩි ගාණක් වුණත් මට හම්බ වුණේ. ඒකෙන් මං ආස දෙයක් වගේම මට මේ වෙලාවේ ප්‍රයෝජනයක් තියෙන දෙයක් ගන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් මම දැන් මේක ෆික්ස් කරගන්න තමයි හදන්නේ. ඔන්න කොහමරි හස්බන්ඩ්ත් වැඩ ඉවර වෙලා ගෙදර ආවා. ඊට පස්සේ එයාගේ හෙල්ප් එකත් එක්ක මම මේකේ වැඩ ටික ඉවර කරගත්තා. එහෙනම් දැන් මේ වීඩියෝ එක මම ඉවර කරන්න හදන්නේ. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.